මිනිසෙක් සමනලයෙකුගේ කෝෂයක් සොයාගත්තා. දිනක් එහි කුඩා සිදුරක් ඇති වූ විට ඔහු සමනලයා එළියට ඒමට දරන වෙහෙස දෙස බලා සිටියා. සමනලයාට එන්න බැරි බව දුටු මිනිසා කතුරක් ගෙන කෝෂයේ ඉතිරි කොටස කපා දැමුවා. සමනලයා පහසුවෙන් එළියට ආවා. නමුත් එහි ඇඟ ඉදිමි පියාපත් හැකිලී තිබුණා. ඒට කිසිදා පියාසර කිරීමට හැකි වූයේ නැහැ. සිදුවුනේ කුමක්ද? කෝෂයේ අති තද බව සහ කුඩා සිදුර හරහා යාමට දරන අරගලය නිසා සමනලයාගේ සිරුරේ තරලය පියාපත් වලට ගමන් කර පියාපත් ශක්තිමත් විය යුතුය. මිනිසාගේ කරුණාව සහ කඩිමුඩිය නිසා සමනලයාගේ පියාපත් දුර්වල වුණා. මෙම කතාවෙන් ලබා දෙන උපදේශය සමහර අවස්ථාවලදී අපේ ජීවිතයේ අරගලය සහ අභියෝගයන් අතිශයින්ම අවශ්‍ය වේ. බාධක හරහා යාමට දෙවියන් වහන්සේ අපට බල කරන්නේ එමගින් අපට පියාසර කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමටයි.